අපි හැමෝම අඳුරට බයයි. ඒත් ඒ අඳුර ඇතුලේ ජීවයක් තිබුණොත් අද මම අරන් එන්නේ සිතියමකවත් සලකුණු නොවූ කිසිම මිනිසෙක් ආපහු නොආපු කළු මාවතක අත්දැකීමක්. මේ කතාව අහලා ඉවර වෙනකන් ඔයාට හුස්ම ගන්නත් අමතක වෙයි. ලෑස්ති වෙන්න මරණයේ නිහඬතාවයට සවන් දෙන්න. රෑ 2යි වටපිටාවම මලානික නිහඬතාවයක. මම ඉන්නේ මහා ඝන කැලෑවක් මැද. මගේ ඉදිරිපිට තියන්නේ ගම්වැසියන් පවා යන්න බය සිතියමකවත් නැති අඳුරු කළු මාවත. මම මගේ පළමු පියවර තැබුවා විතරයි. ගස් අතරින් සිහින් කෙඳිරිල්ලක් ඇහුණා. හරියට ඇයි ඔයා මෙතන කියලා අහනවා වගේ. මම වටපිට බැලුවා. ගස් අතරින් සෙවණැල්ලක් වේගයෙන් ඇදිලා ගියා. ඒත් ඒක පැහැදිලි නෑ. හදවතේ ගැස්ම වැඩි වුණත් මගේ කුතුහලය මාව ඒ මාවත දිගටම ඇදගෙන ගියා. මීදුම මාව වට කරගත්තේ හරියට මිනි පෙට්ටියක රෙදි කඩක් වගේ. මම යන පාර මීදුම අතරේ නොපෙනී ගියා. එකපාරටම මගේ පස්සෙන් තවත් කෙනෙක් ඇවිදින සද්දයක්. මම හැරිලා බැලුවා. කවුරුත් නෑ. ඒත් ඒ කළු සෙවණැල්ල මගේ පස්සෙන්ම එනවා. ඒකේ මූණේ තිබුණේ බියකරු හිනාවක්. ඒ හිනාව මට මෙහෙම කියනවා වගේ දැනුණා. දැන් ඔයා අපිට පේනවා. දැන් ඔයාත් අපේම කොටසක්. මේ බියකරු අත්දැකීම අවසන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් මේ වගේ තවත් ඇඟ කිලිපොලා යන කතා අහන්න අපේ channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. මම දුවන්න හැදුවා. ඒත් මගේ පියවරවලට වඩා වේගයෙන් පිටුපසින් පියවර සද්දය ඇහෙන්න ගත්තා. මම පැටලිලා වැටුණා. මගේ හුස්ම මීදුම අතරින් සුදු පාටට පිට වෙනවා මට පේනවා. අර සෙවණැල්ල දැන් මගේ මූණටම ලං වෙලා. ඒක හිමින් කොඳුරනවා. ඔයාට ආපහු යන්න බෑ. සදාකාලිකවම. මම මීදුමෙන් බේරෙන්න හැදුවත් පාර සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා. මගේ GPS එක වැඩ නෑ. ෆ්ලෑෂ් ලයිට් එකෙන් එළියක් එන්නේ නෑ. වටේටම තියෙන්නේ කළුම කළු අගාධයක් විතරයි. එකපාරටම ඒ කෙඳිරිලි සද්දය 10 ගුණයකින් වැඩි වුණා. වටෙන්ම ඇහෙන්නේ එකම හඬයි. දැන් ඔයාත් අපේමයි. දැන් ඔයාත් අපේමයි. ඒ රූපය දැන් මගේ S2 ඉදිරිපිට. ඒ S2 මලානිකව දිලිසෙනවා. මම එක පියවරක් තියන්න හදනකොටම මුළු කැලෑවම හෙල්ලෙන්න ගත්තා. ගස්වල අතු හරියට මාව අල්ලගන්න හදන දෑත් වගේ දිගු වුණා. මම කෑ ගහන්න හැදුවා. ඒත් මගේ කටින් හඬක් පිට වුණේ නෑ. මීදුම මගේ සද්දය ගිලගත්තා. දැන් හැමදේම නිහඬයි. ඒත් අර S2 මගේ හැම චලනයක් දෙසම බලාගෙන ඉන්නවා. මම ආපු පාර නෑ. මම යන පාරත් නෑ. මම අතරමං වෙලා කිසිම මිනිසෙක් මීට කලින් පය නොතැබූ ඒ කළු මාවතේ මම සදාකාලිකවම හිර වුණා. සමහර පාරවල් තියෙනවා කවදාවත් නොයා යුතු. සමහර දේවල් තියෙනවා කවදාවත් දැකිය නොයුතු. අද කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ඇඟ කිලිපොලා යන කතා අහන්න අපේ channel එක දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ බියකරු රාත්‍රියෙන් හමු වෙමු. You fold, oh no.